එතකොට 42ක් තිබුණා ඒව නඩු. ඒ නඩු නැවත පවරන්නේ නැත්තේ ඇයි? බයද? මොකද වෙන ඩීල් එකක් තියෙනවා. මොකද ගැටලුවක් තියෙනවා. ගෝඨාභය රාජපක්ෂ බලේ ඉන්නකොට ඒ නමවත් කියන්න බයේ ඇඳන් යට හිටපු කට්ටිය දැන් වීරය වෙන එක තමයි ප්‍රශ්නේ. එපමණයි. ඔබතුමා මේ නොමග යවනවා මේ අධිකරණය මැති. නඩු ගැන අහන්නේ නඩු ගැන ප්‍රශ්න අහලා තියෙනවා. මොකද්ද මේ බොරු කරන්නේ? 2015 හරියට නඩු ටික ඇහුවා නම් එහෙම සාක්ෂි අලුත් වෙට දාගෙන වැඩේ කරන්න තිබුණා. හරි. මට සහතික කරලා කියන්න පුළුවන් මේ වසර මැද වෙනකොට ඔබට අවශ්‍ය වේගයෙන්ම නඩු ටික ඇහෙනවා කියන එක කියන්න පුළුවන්. බොබිසු. ගරු මන්ත්‍රීතුමා ඔබතුමා දෙවෙනි ප්‍රශ්නය. දෙවෙනි ප්‍රශ්නේ අහන්න කලින් පළවෙනි ප්‍රශ්නෙම උත්තර දුන්නේ නැහැ නේ. මම ඇහුවේ ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ නඩුව ඉල්ලාස් කරගත්තා. ඒ නඩුව නැවත පාරනවද නැද්ද? ඒකයි මම ඔබතුමාගෙන් පළවෙනි ප්‍රශ්නේ ඇහුවේ. ඒකට උත්තරයක් දෙන්න. ගරු ප්‍රශ්නෙට උත්තර දෙන්නේ නැහැ කතානායකතුමනි. ගරු ඔබතුමා දෙවෙනි අතුරු ප්‍රශ්න. ප්‍රධාන ප්‍රශ්නේ ගරු කතානායකතුමනි දැන් මෙතන තියෙන ප්‍රශ්නේ තමයි නඩු තෝරනවා. දැන් ගරු කතානායකතුමනි මෙතන තියෙන ප්‍රශ්නේ තමයි නඩු තෝරනවා. ඒ කියන්නේ කාටද නඩු පවරන්නේ? විවාදයක් යන්න බෑ. ගරු ඔබතුමාට පවරන්නේ කවුද? දැන් මේ පහුගිය සිලෙක්ටිව් මේක ගරු ජනාධිපති මේ කතානායකතුමනි මේ මොකද දෙවෙනි ප්‍රශ්නේ අහන්න මම නැත්තම් මම දෙවෙනි ප්‍රශ්නේ කලබල වෙන්න එපා. මගේ දෙවෙනි ප්‍රශ්නේ මෙච්චරයි. හරි කවුරුත් දන්නවා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු තවත් විශාල පිරිසකට විරුද්ධව බලගත්තු ධනවත් ශක්තිමත් දූෂිතයන්ට විරුද්ධව පවරලා ඉල්ලාස් කරගත්ත නඩු නැවත පවරනවා කියලා පහුගිය ජනාධිපතිවරන්දී පොරොන්දු වුණා. ඔබතුමත් ඒක දන්නවා. ගරු කතානායකතුමනි මේ සභාවේ රීති අනුව මූලික ප්‍රශ්නයෙන් පැන නගින විෂයට අදාළව අතුරු ප්‍රශ්න වලට උත්තර දෙන්න මම බැඳිලා ඉන්නවා. ඒ පිළිබඳ ගැටලුවක් නැහැ. මම කියන්නේ නෑ ඔබ ඇහුවේ සංඛ්‍යා දත්ත ගැන මිසක් පුද්ගලයෙකුගේ නඩු ගැන නෙමෙයි. ඒ නිසා මම ඒකට පිළිතුරු දෙන්නේ නැහැ. හැබැයි මම එක දෙයක් කියන්නට ඕන ගරු කතානායකතුමනි. ගෝඨාභය රාජපක්ෂ බලේ ඉන්නකොට ඒ නමවත් කියන්න බයේ ඇඳන් යට හිටපු කට්ටිය දැන් වීරය වෙන එක තමයි ප්‍රශ්නේ. එපමණයි. ප්‍රශ්නාංක 3 ගරු රවී කරුණානායක මහතා වෙළඳ වාණිජ්‍ය සහ ආහාර සුරක්ෂා සහ සම්ප්‍රදාය සංවර්ධන අමාත්‍යතුමාගේ ඇසීමට ගරු රවී කරුණානායක මන්ත්‍රීතුමා ඔබතුමාගේ ප්‍රශ්නය. මේ ප්‍රශ්නේ අහනවා. කමින්ද විජේතර මන්ත්‍රී ඔබතුමා මොකද පොයින්ට් එක කියන්නේ? 92 ආයතනයේ ගරු මේ බැහැර වෙලා තියෙනවා මේ කටයුතු අධිකරණ ඇමතිවරයාගෙන් අහලා තියෙන නඩු ගැන. එතකොට නඩු ගැන අහන එක ඒ නඩු විස්තර අහන එක විශේෂ කටයුත්තක් මේ ප්‍රශ්නෙට බැහැර නැහැ කියන කාරණේ ඔබතුමා මේ නොමග යවනවා මේ අධිකරණ ඇමති. නඩු ගැන අහන්නේ නඩු ගැන ප්‍රශ්න අහලා තියෙනවා. මොකද්ද මේ බොරු කරන්නේ? ඔබතුමා පොයින්ට් මොකද්ද? 92 කතානායකතුමනි මෙතන යම්කිසි ගැටලුවක් පැන නැගුණට පස්සේ අමෙතුමා උත්තර දීපු විදිය ගැන මෙතුමා ප්‍රශ්න කරන්නේ ඒක අමෙතුමා සමිතුමා බලා ගන්න ඕනක වෙනම දෙයක්. දැන් මේකේ ප්‍රශ්න වාරේ හරි පැහැදිලි මට තියෙන ප්‍රශ්නේ එතුමාට දෙන පොයින්ට් එකක් නැහැ. ඒතර හැම එකටම පොයින්ට් ෆෝඩ් කියලා ගන්න එක මොකද අදාළත් ඒකේ. එහෙම කරොත් අපිත් මේ වෙලාව ගන්නවා. ගරු අමාත්‍යතුමා ගරු කතානායකතුමනි ගරු කතානායකතුමනි ඔබතුමා සභාව නිශ්ශබ්ද කළ දෙනවා නම් මට මේ උත්තර දෙන්න පුළුවන්. අජිත් විවර මන්ත්‍රීතුමා ඔබතුමා වාඩි වෙන්න. ඔව් 2015 විස නඩු ටික හරියට ඇහුවා නම් මෙච්චර කෑ ගන්න නිශ්ශබ්ද වෙන්න ගරු මන්ත්‍රීතුමාලා. 2015 විසේ හරියට නඩු ටික ඇහුවා නම් එහෙම සාක්ෂි අලුත් වෙට දාගෙන වැඩේ කරන්න තිබුණා. හරි.